ඉතින් ඔන්න අපි කිව්වා වගේම අබු ඩාබි ආවා. හරිම ආඩම්බරයි මේ පළවෙනි පාට ක්ලබ් එකක් මම දැක්කේ මෙච්චර දුර දුවන්න පුළුවන්. මයි සන්නයියා 2024 පළවෙනි යන්නේ. මේ මම පැදවූ බයික් වලින් පිකප්ම බයික් මේක වා. වැඩේ කියන්නේ රණාගේ බයික් එකේ ඇණයක් හෙන්නලා මේ තින්නේ. මේ එළුවා ඉන්නවා බැටළුවා. කාලේ ඉන්නේ හොඳට. ගුරුරි උල්ලෙන්න. මින්න රොබර් ඉන්න කැම කොහොමද? සුබරි. හෙලෝ ගයිස් කොහොමද? හදිස්සියෙම රයිඩ් එකක් දාගත්තාද යන්න. බයික් එක සති දෙකක් විතර පැද්දේ නැහැ. ඉතින් සති දෙකකට පස්සේ අද අපි රයිඩ් එකක් දාන්න තීරණය කරා. මොකද මේ බයික් පැද්දෙම නැහැ. කට්ටිය අවස ගෙදර ඇවිල්ලා එක පාටම කතා වෙලා දාගත්ත රයිඩ් එකක් මේක. ඇත්තම කිව්වොත් අපි යන්නේ අද විශේෂ කෙනෙක් හම්බෙන්න. කෙලින්ම කියන්නම් කවුද කියලා ඉෂාන් අයියව. ඉතින් ඉෂාන් අයියා හම්බුණ කාලේ දැම්ම අපි කීයේ ඉන්නේ අබු ඩාබි යනවා කියලා. ඉතින් අදත් පොඩි නෝන්ඩියක් දැම්ම අපිට අපි කියන විතරයි එන්නේ නැහැ කියලා. ඉතින් දැන් වෙලාව මං හිතන්නේ රෑ 12යි. ඉතින් අපි දැන් කෙලිම අබු ඩාබි අදින්න බැලුවේ කිලෝමීටර් 150ක් විතර තියෙනවා. වෙන්නේ. ඔව්. ඉතින් අපි අද ඔක්කොම වැඩ කළා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් හෙට අපිට නිවාඩු. අනුස්ක ඉන්නවා. What's up? බගර් ඉන්නවා. එහෙනම් අපි යන් රයිඩ් එකට ගියන්න යත් වෙනවා කිව්වා. දැන් අපි ගියන්න ගිහලා ගෙදර ගිහලා ගියන්න ඒවා සෙට් කරගෙන අපි කෙලින්ම අදිමු අබු ඩාබි. එහෙනම් ගයිස් ඊකට වෙන වීඩියෝ එකත් එක්ක. Cheers. Cheers bro. Yes. මාව පේනවත් දැන් නැහැ. පේන්නේ නැහැ මචං කැමරාවට කළුවරින්. දැන් පේනවනේ guys. අර ඉන්නේ රනුෂ්ක. අද රයිඩ් එක ගැන කියපන් වචන සල්පේ. තාම පටන් ගත්තේ නැහැ. පටන් ගන්න ඕනේ. මේ තියෙන යන්න තියෙන රූට් එක. බයික් දෙකටම හුලං ගහන්න ඕනේ. මොකද හුලං ගැහුවේ නැහැ. 32ද? ඇති ඔය 33 ගහපන්. වැඩේ කියන්නේ රණාගේ බයික් එකේ ඇණයක් හෙන්නලා මේ තින්නේ. අවුලක් නැහැ දැන්ට ෂේප් එකේ පදින්න පුළුවන්. ඔය ගැලවුවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. හුලං බහින්නේ නැහැ නේද? නෑ හුලං යන්න. එනේ යන්න පුළුවන් එලකිරි. කිලෝමීටර තියෙනවා අපිට යන්න 117ක්. කිලෝමීටර් 30යි අපි ගෝල් එකක් ගහලා රේස් එකක් කරන් ගන්න. අද මාරු රයිඩ් එක වා. ආතල්ලා. සුපිරි. මොකද රයිඩ් එක සුපිරිනේ. අද ට්‍රැෆික් එකක් නැහැ. ඔව්වා. මට එද්දි හොඳ සීතල සෙට් වුණා මචං. හොඳයි මාර සීලා. අපි පිටත් වෙන්න හදන්නේ ඉෂාන් අයියාලා ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් කෙලින්ම යන්න දින පොඩි රෙස්ට් එකක් ගන්න අවශ්‍යයි. යන්නේ. අපි යන ගමන් පොඩි රීල්ස් එකක් ගහනවා දැන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි රීල්ස් එකක් කරන්න හදන්නේ. මොකද අපි කලින් ගහුවා රූට් එකක් දුබයි වලදී මේක මේ සිනමැටික් වලින් අරන් තින්නේ හරියට ඇවිල්ලා නැහැ.
අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ ඊෂාන් අයියා දාපු. කෝල්ලක් ගත්තද? කොහෙද පෙන්නන්නේ? කෝල්ලක් ගනින්කෝ. මේ ඊෂාන් අයියා. දැන් අපි මෙතන මේ ඉනොක් එක ගාව ඉන්නේ. ඔයාලා ඉනොක් එක ගාවට එනවද නැත්නම් අපි ඔතනට එන්නද? මේ පැත්තේ කැම කඩවල තියෙන්නේ තා අතුලට යන්න ඕනේ. එහෙනම් අපි ওই පැත්තට එන්න ඔයාලා ලොකේෂන් කරන ලොකේෂන් එක දාන්නකෝ. ඔය ලොකේෂන් දාන්න එක නරගොල්ලෝ මේ අතුලට දාන්න ඕනේ. ඒගොල්ලෝ කෙලින්ම ආයිනේ. අඩේ අපි කිව්වා වගේ මාවා. කිව්වා වගේ මාවා. දැන් අපිට හින්දි දානවා. අපි පොඩ්ඩක් එක පාටම පොඩි ගැම්මක් ආවා අපිට. ගැම්ම වැඩි. අපි ගාන මේ ඔයා මොකටද කින්ඩි දැම්මේ අපිට එන්නේ නැහැ කියලා අපිට කිව්වා. අපි දැන් ඇවිල්ලා පෙන්නුවා. අඩේ එන්න කියලා නිදි බා. එන්න කියලා නිදි. මම ආදක ටිකක් කලින් එන්න ඕනේ. නෑ ඉතින් ඔයා කිව්වනේ අපි පදින්නේ නෑ මේවයි අපි කම්මැලි මෙහෙමයි කියලා. ඉතින් අපි ඇවිල්ලා පෙන්නුවා ඉතින්. ඒක දාන්න වෙනවනේ එතකොට. සමහර කට්ටියට අවුලක් දැන් නෑ එතකොට එයාලා දිරිමත් කරන එක තමයි අපි කරන්නේ. අද vlog එකක් ගන්නවා කියලා. ඔයත් එන්න නැත්නම් මොනවද ඉන්න. නෑ පෙරේරයියට එනකම්ම ෂුවර් නේ අපි එනවා කියලා. අපි එනවා කිව්වොත් එනවා. පෙරේරයිය දැන් අපි ෆෝන් කරේ. ඉතින් ඔන්න අපි කිව්වා වගේම අපුඩ අපි ආවා. හලෝ බ්‍රෝ. ඔය හම්බුණාට. මේ ඉන්නේ කියන්නේ ඊළඟ යාළු සෙට් එක. ඉතින් යාළු සෙට් වෙලා කාරගේ. මේ ඉන්නේ කවුරුත් දන්න රණා රොගර් ඉන්නා. අපි හොඳ රීල්ස් එකක් ගෙනුවා බා. සුපිරි රීල්ස් ඉතින් අපි ආපු පාර සුපිරියද නේද? අද සුපිරි පාර. පාර ලස්සන පාරක්. ආතල් රයිට් එක. තව එක බයික්ස් තියෙනවා විතර රෙජිස්ටර් නෑ බා. මොනවද බලන්නේ? तुझे देखा तो ये जाना सनम ඒක දානවා ඒක දානවා පොයිස් ලගේ DNA වල තියෙන්නේ. ඒකට ඔබ ස්පෙෂල් එඩිට් එකක් ගන්න. අනිවාර්යෙන්ම අර මීම්ස් වල දාන්නේ මචං ඒ විදිහට එකක් දාපන්. අර මූල ලං කරලා දානවා ඉතින් ඉන්නේ කියන්නකෝ කමෙන්ට් එකක් දෙන්න නෑ ඉතින් හරිම ආඩම්බරයි මේ පළවෙනි පාට ක්ලබ් එකක් මම දැක්කේ මෙච්චර දුර දුවන්න පුළුවන්. අපි දුවනවා කොහොම අපි කොහොමද දුවුවා? ඒකත් කෙටි කාලයක් ඇතුළත තමයි මම දැක්ක. මම බලන් හිටියේ ලයිව් ලොකේෂන් එකේ කට්ටිය විද්දායි. මම හිතන්නේ 140න් උඩ ඇවිල්ලා තියෙනවා. අපි ආව මං හිතන්නේ පොඩි මං හිතන්නේ බරින් වෙනවා 12 නේද? මේ මුගේ ටයර් එකේ අනේකුත් ඇරිලා. ඉරාඩ. ඔව්. ඒ තාව ඉතින් ඩබල් දාලා. හොඳයි ආඩම්බරයි. මං හිතන්නේ මේ මැසේජ් එකකින් ආවේ නේ අපි. මැසේජ් කර ඉඳලා ඉඳලා අපි පොඩි චැලෙන්ජ් එකක් දැම්මා අපි. අපිට පොඩි චැලෙන්ජ් එකක් දුන්නා. පුළුවන් නම් ලයන් රයිඩර්ස්ලා ඇවිල්ලා පෙන්නන්න කියලා. මම කිව්වා ලයන් රයිඩර්ස්ලාට ළඟ විතරයි පුළුවන්. ඊකර් රයිඩර්ස්ලා වගේ දුර දුවන්න බෑ කියලා අපි වගේ. හරිද? මෙන්න ඇවිල්ලා. දුවල වෙද්දී. පාන්දර 2යි. දැන් මේ හතර එනවද? අනිවාර්යෙන් එන්න ඕනේ. හතර එනවා ඉතින්. 16ත් එන්න. හරි. ඔයාලා දෙන්න එන්න අනිවාර්යෙන්. හරි අපි 7-3ක් එනවා. කන්ෆර්ම් නේ? හරි අරුමත් එල්ල කිත්. මේ මං හිතන්නේ අපි දෙන්න ලොග් එකක් ගහන්නේ අවුරුදු ගානකට පස්සේ නේ සෙට් වෙලා. අපි කොයි කාලෙද ප්ලෑන් කරේ? ඔව් 8ක් විතර. මම දැන් ප්ලෑන් කරනවා වෙනකොට වෙන්නේම නැහැ. ටයිමින් අද කොහෙද යන්න කියන්නේ? දැන් අපි අබුඩාබි ඇවිල්ලා තියෙන්නේ. අබුදාබියෙන් අපි උදේරියත් අද. දැන් අපිට මොනවද දෙන්න කියන්නේ? අපිට කන්න දෙනවා කිව්වා බොන්න දෙනවා කිව්වා. දැන් මෙතන චිලි චිකන් පරාට තියෙනවා, චාය තියෙනවා, හොඳ දැන් අද අපි නිදාගෙන වන්න කොහමද? මම වැඩෝ. නිවාඩුවක් දාව. නිවාඩුවක් දාව. එනවා මම හාෆ් එක. අවුලක් නැහැ නේ ෂේප් නේ. ඒකයි මම මොනේ රයිඩ් වලට ඉන්නේ. මං හිතුවා ෂුවර් එකටම වන්න ඉති කියලා. හරිද? මොකද මම මෙතන ළඟනේ. ඔව්. ඔයාලා ඒකවල කොහෙද ඉන්නේ? නෑ බං කිලෝමීටර් මෙතන ඉන්න 40ක් විතර තියෙනවා. සිරාව? මේ අබුදාබි නේ මේ අබුදාබි එන්ටර් වුණා විතරයි. හරි. අබුදාබි සිටි එකේ අපි දැන් කොහෙද යන්නේ කියන්නේ? අපි බලමු කතා කරලා කොල්ලොත් එක්ක කතා කරලා බලමු කොහේ හරි යන්න. හරි එහෙනම් අපි පොඩි රේස් ටැක් කරගෙන මං හිතන්නේ කිලෝමීටර් අපිට තිබ්බ 130ක් වගේ. ඔය 130ක්. 130ක් තිබ්බ මොකද අපි ගියන්නේ නැහැ ගෙදරට ගිහලා තමයි ආවේ මොකද එයා පොඩි වැඩ වගේක් කරා. ඔව්. සුබ හෝරාවෙන් වැඩැල්ලි මත. පහන කියන්න ඔච්චර ලස්සනට ඉන්න මොකද්ද හේතුව කියලා. ලස්සන ඉන්නේ ඉතින් බයික් පදින කොල්ල ලස්සනයි. පේන්නේ නැද්ද TR ලෑම ලස්සනට ඉන්නවා තාම. නෑ නෑ අපි ලස්සන නෑ. ඔයාලට ලස්සන නෑ. මේ මෙයා මෙහෙම පොඩි කොල්ලෙක් වගේ හිටියට අවුරුදු 40ක් විතර වෙනවා. 40ක් වෙද්දි මම 50ටත් කිට්ටුයි දැන්. ඔව්. මේ අද මොකද අක්කයි හෙල්මට් එක දාන් ආවේ. නෑ බං මගේ අනිත් හෙල්මට් එක වාහනේ. එහෙමද? මං ටයර් එක මාරු කරන්න වාහනේ තියලා ඉතින් මට මේ ඇයි BM එක අරන් ආවේ නැත්තේ? ඒක කලි ඒක මේ ඉෂාන් අයියා එදා රෙස්පෙක්ට් ස්ටිකර් එක දුන්න ගමන් ගාගත්ත ටැංකියේ දෙන්න thank you අපට සපෝට් එක
දෙන සපෝට් එකට මොකද ඔයා මුලින්දම අපිට සපෝට් කරලා දන්නවනේ. එල එල. ඒක අමතක නැහැ. ඉතින් ඉෂාන් අයියා දුන්න අප්පෙන් තමයි අපි ඉන්නේ මෙතන ඇත්තටම කියනවා. වැඩේ කරන් යන්න ඉතින් අපි බලන් ඉන්න අපි සපෝට් කරනවා. මේ මැයි 4 සුපිරිම රයිඩ් එකක් යන ඔයාලා එනවනේ. අනිවාර්යයෙන්. රයිඩ් එක ඕගනයිස් කරලා දෙන්නේ ලස්සනට. ඔයාලා එන්න තියෙන්නේ. නාන්න අපි අර අද මන් දාපු වීඩියෝ එක බලුවනේ. ඒ පොට් එකට අපි වෙනම රයිඩ් එකක් ප්ලෑන් කළා. මොකද දැන් ආයි ප්ලෑන් එක කියන්නේ වදී සහ පූල් යනවා නම් නාන්න විතරයි තියෙන්නේ. එහෙමද? ආයි වෙන මොකුත් ආදල්ලන්නේ නැහැ. ඒ පාරත් එච්චර ලොකු මේකක් නැහැ. එහෙනම් අපි කොට රේස් එකක් කරගෙන ජයවා ලයන් රයිඩර්. ලයන් රයිඩර්ස් නේ දැන් අපි එක්කන් යන්න ඕන කොහේ හරි. යන් ඉතින් යන්. දැන් ඉෂාන් අයියා එක්කන් යනවා අපි අබුඩාබි වෙන්න. දැන් මෙහෙ මොනවද තියෙන්නේ කියන්නේ දැන් ඔයා කියනවා මට මෙහෙ ට්‍රාන්ස්ෆර් වෙන්න කියනවා එන්න කියනවා. ඉතින් පාරවල් තමයි තියෙන්නේ රයිඩ් කරන්න රයිඩ් තමයි. මට දැනෙච්ච අර ඒ දෙයක් වගේ තමයි ට්‍රැෆික් නෑ. මට දැනෙච්ච දෙයක් තමයි මාර කියන්නේ මාර නිදහස්. අර ඒ වගේ කලබල නෑ මචං. පාරවල් මට දැන් හිතනවා මෙහෙට එන්න සිරාවට. පාරවල් මචං ඔය දවල්ට පැත්තත් කොහොම තමයි පාරවල්. ඒක නෑ අපි ශනිකෙන් අයියේ ඇස්සර්ලා නැති පුෂ් එකක් ගෙනත් දාලා කියලා බරු වෙඩි. එහෙමද? චූටි කිටි කෙනෙක්. ඩියුටි කිටි no ice open. ඉෂාන් අයියා කිව්වා කොහෙද ප්ලේස් එකක් කිව්වා අපි එතනට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අද මචං කොහොමයි ට්‍රිප් එක ඉන් කරනවා නම් මචං පාන්දර 6වත් වෙනවා නේ අද අවුලක් නෑ මාන්සියක් නෑනේ මචං. මාන්සියක් නැහැ නෑ. ඒක ඉස්සරහට තව යයිද දන්නේ නැහැ. කොහොම හරි 6 දැන්ට තියෙන එස්ටිමේට් එක කියලා 6. බයික්ස් ටික මම තව දෙකකින් පෙන්නන්නම්. චූටි බ්‍රේක් එකක් ගමු අපි. කෙටි විරාමයකින් නැවත හමු. කොමෙක් ගන්න. මේ පදින්න ඕන කිව්වනේ. ආදී. ඒක වහිනවා හැබැයි. හෙටද? හෙට අනිවාර්යෙන්ම වහිනවා. රෝස පාට හෙල්මට් දාලා. අපි වයිෆ් හෙල්මට් එක. මයි සන්නයියා 2024 එක පදින්න යන්නේ. හා? මොකද? ෂෝ එක ඩිසේබල් කරලා දින්න. ඩිස්කනෙක්ට් කරලා දින්න ෂෝ එක. ඒකයි සත්‍ය. Guys, yamo. Chennaiya අපි එක්කන් ආවත් ඒ කඩේකට ටේක් අප් TR ගානේ අපිට TR ගේ බයික් වෙනවා ඊට මචං 85යිද නෑ ඕක එච්චර ඒක නිකන් හම්බුනේ 1.20ක් නේ මට BMW එකේ නිකන් ඒක අවුලක් නැහැ 10කට වගේ කන්න දෙන්න මෙන්න තියෙන බයික් එකක් මම හිතන්නේ 60000ක් විතර වටිනවා 10ක් විතර ඉතින් මේ තියෙන්නේ ඊශානයේ කඩේ අබුඩාබි වල House of Tea මේකේ සියස් තියෙනවා අපේ මෙයාටයි පෙරේරටයි ඊශානයටයි මෙන්න මේ දෙන්නට මේකේ සියස් තියෙනවා මොනවද දැන් අපිට ඔයාලා ගානේ අරන් දෙන්නේ ඔයාලා තෝරප ඕන එකක් කන්න අරන් දෙන්න රටවක් මන් තියෙනවා එම්ප්ලොයිස්ලා කිදෙනෙක් වැඩ කරනවද ඔයාගේ මේකේ මචං 20ක් විතර වැඩ කරනවා තාම පෙන්නන්නේ නැහැ නේ මේ එක චෙෆ් කෙනෙක් ඕනේ ඔයාට උයන්න පුළුවන් නම් ඔයා ගන්නවා නෑ උයන්න පුළුවන් මූට මට ඒකත් හදාගන්න බෑ මූට සිංහල ඕඩියන් පුළුවන් උයන්න විතර නෙමෙයි. මේ ඉන්නේ චෙෆා මේ පොඩක් කැප් එක ගලවන්න කාගෝ ගූල්සා දුබායි වල කඩවාලා මේ මෙයාට අපි ගෙන්නුවේ මොකද කිව්වේ අපිට එන්න බෑ කිව්වා අපිට එන්න බෑ කිව්වා පදින්න බෑලු දුර පදින්න බෑ කිව්වා ඔක්කොම දාලාද ඔව් ඔක්කොම දාන්න පෙරේරයියා මොඩිෆයි වීගෙන ඉන්නේ ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා නම් පෙරේරයියා කෑමෙල්ල තියෙන වාට තමයි අන්න දෙන්නේ මේ ඉන්නේ කා බෑ කනාට කෑම කිව්වොත් ෆෝන් එකක් පැත්තක ප්‍රොටෙක් මේවා ඉත්තේ අර මං කිව්වේ අර ඉතරේ අරක හාවා මොනවද තියෙන කැම ටික කියන්නේ මේ එළුවා ඉන්නවා බැටළුවා අම්මුවා ඔටුවා ඔටුව එහා පැත්තේ කෙරෝලේ උදාම ඉන්නවා ඔනේ විතර ඔළුවගේ යටි හරි හරි මේ තියෙන්නේ අබුඩාබි වතුර පාට පොඩ්ඩ වෙනස් මේ මාර්ග ෂාන් ජනේ බඩ නෑ අපි බඩ ඇතුළට දාලා මේ ඔවා දාන්න එපාව පෙරේරයි ඇයි ඔච්චර ලැජ්ජ කෙමන නෑ ලැජ්ජ නෑ ලැජ්ජ නෑ මේ වයස එහෙනම් ඉෂාන් අයියා කඩෙන් කෑවා සතුටුයි පෙරේරයි thank you so much ඉෂාන් අයියා thank you ඔයාගේ කඩේ කැමරායි කැමරායිනේ අපි නම් මයි 4 යනවනේ මයි 4 රයිඩ් එකක් ඉවරනේ මයි රැලිය වගේ නේ නයිරෙන් කාලේ ඉන්නේ හොඳට ගුරුගේ උල්ලෙන්න මෙන්න රොබර් ඉන්න කැම කොහොමද
සුබරි. රන් කිවිඩිනේ මේ ඉන්නේ ගියන් අයියගේ ළමයි ටික 1 2 3 පුතා දෙවනියා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා. හතරවෙනියා ගිහන් එන්ටර්ප්‍රයිසස් අර පැත්තට උදේරිය. කොහෙද අපි ඩුබායි පැත්තට යනවා. ඔයා ඩුබායි පැත්තට යනවා කියලා කිව්වේ. දැන් මුටි රයිඩ් යන්න ඕනේ. අපි රයිඩ් එකක් දාමුකෝ. අපිට අවුලක් නැහැ. අපි දැන් කොහොමත් අපි ගායි එන්නේ නැහැ. එනවා. ඔයාගේ මෝඩ් ෂෝ නම් ඔයා මාරු කරන් පදින්න අවුලක්. මං දාලා තිබ්බ වැරදිද නැත්තම්? දැන් එතන මේ පාර අපිට වැරදුනා. දකුණට දාන්න තිබ්බේ මං කෙලින් ගියා. නෑ මෙතනත් හොඳයි. මෙතන තමයි මගේ බයික් ඔක්කොම රිවිව් කරේ. ඔයාලා GSX අරගෙන දැම්මේ මෙතන නේ? අර අරුගේ නැවත් රෙකෝඩ් කරේ මෙතන. එහෙමද? මෙතන ෆ්‍රී එකේ රෙකෝඩ් කරන්න ඕනේ. අවුලක් නෑ කවුරුත් නෑ අනික. මොකද බයික් එක හොඳයිද? හා අම්මට සිරි. මේ මම පැදවූ බයික් වලින් පිකප්ම බයික් එක මේක බා. දන්නවනේ ඉතින්. මේක අනෝ යකෝ. ඔයා මේ තේරෙන්නේ නෑ. මෙයාට සුදු එක පද්දන්න තිබ්බේ බා. සුදු එක දෙන්න තිබ්බේ යාට. සුදු එක දුවනවා. කෝනරින්. මාර මේ කම්ෆර්ටබල් නේ. දැනෙන්නේ නෑ බං. නිකන් චේන් එකකට තියලා මාව ගන්නවා වගේ ගන්න පුළුවන්. දැන් මගේ GXXR එකයි මගේ බීම් එකත් මේම වෙච්චර පොර කියන්න ඕනේ කන්ට්‍රෝල් නැහැ. ක්වික් ෂිෆ්ටර් එහෙම කොහොමද? දැනෙන්නේ නැහැ. හැබැයි අර සද්දේ හරියට එන්නේ නැහැ. වාගේ අර මේක තියෙන නිසා. ඕ මේක ඔරිජිනල් කැට් එකට ස්ලිප් ඔන් එකක් ගන්න. ඔව් කැට් එක ගැලෙවුවා නම් සමහරට කින්දර පන්නේ සීන්නක් ඇති. තව දුවනවා කැට් එක ගැලුවා. කැට් එක ගැවුවා. හැබැයි පට්ට බං. යන්න ආසෙත්. දැන් මොකද කියන්නේ? දැන් මොකද කියන්නේ? ඒක ෆයින් එක වැදුනත් නෑනේ. ෆයින් එක මට ඩවුට් එකක් හිටියේ මෙයා ස්ලෝ එකේ ගියානේ. මං හිතන්නේ ඒකින්ද. එතනට එන්නේ නැහැ ස්ලෝ එක. ඒ ඇවිල්ලා අර පාර. මන් දන්නේ දෙපාරම ෆ්ලෑෂ් වුණා මේකට. නිකන් වදින ඒක ෆයින් එන්නේ නැහැ ඒක. මං හිතන්නේ මට වදින්නත් දන්නේ. ඇයි ඒ? නෑ එතන අපතන පාර මේ BM එකයි නෑ ස්ලෝ එකට වදින්නේ නැහැ මෙතන. නෑ BM එක පොඩ ස්පීඩ් එක තිබ්බේ. ෂේක්සයිඩ් රෝඩ් එක වදින්නත් ස්ලෝ එක. නෑ මෙහෙම වදින්නේ නැහැ. අර ට්‍රක් රෝඩ් එක ඕගොල්ලෝ එද්දී ආවේ. ඒක විතරයි. ඒකත් විතරයි. ඒක මම මොකද වීඩියෝ කරන්න ස්ලෝ කරානේ. 100ට අඩුවෙන් ගියේ. ඒනොට ෆ්ලෑෂ් වුණා කාට හරි. ඒක තමයි ෆ්ලෑෂ් එක මං හිතුවා මට කියලා. කාටද දැක්ෂක් වුණා එතන. මේක තිබ්බේ කාර් එකයි BM එකයි නෑ නිකන් උත් වදිනවා ඒ ෆයින් එක එන්නේ නැහැ. ඔයා කියන්නේ අර වෝනින් එකක් වගේද? ඒවනේ නිකන් උන් ගහන ඒත් මන් දන්නේ අපි එනකොටනේ සමහරට වදින අර හයිවේ එකෙත් වදිනවා හැබැයි ෆ්ලෑෂ් ෆයින් එක එන්නේ නැහැ. පෙරේරා අයියා ගියා බයික් එකේ රවුමක් යන්නේ. ඉන්නේ නා බඩු ගාලා. සද්ද ගොඩක් මදි නේ. මදි. නෑ ඔයා ඕකම පොඩ්ඩක් ලොකු කට තියෙන එක වුණා සුපි. නෑ මේ කැට් එකට නම් ගහලා තින්නේ ඒක රස්. SC එකක් වගේ. ඉතින් රයිඩ් එකේ වීඩියෝ මෙතනින් නවත්තන්න කියලා බැලුවා. අපිත් තව ටිකකින් ඩුබායි වලට යනවා. ඉෂාන් අයියලා මෙහෙම ගෙදර යනවා. ඉතින් පෙරේරා අයියා ඉන්නවා මගේ බයික් එකේ යාට රවුමක් යන්න ඕන කියලා කිව්වා. ඒවා. කවසාකි දීලා ගමුද මොකද්ද කියන්නේ?
මගෙත් දැන් හිත වෙනස් වෙලා තියෙන්නේ. හිත වෙනස් වුණානේ. අපි කොල්ලොන්ගේ හිත වෙනස් කරනවා. දැන් කාලේ හරි මේ අර වගේ එකක් පොඩ්ඩක් පාත් වෙලා යන එකක් ගන්න වෙනවා. මොකද හොඳයිද? අමාරුවක් නැහැ නේ. දැනෙන්නේ. දුන්නක් වගේනේ. කියන්නේ මේ කෝනරින් මාර ස්මූත්. අට ස්මූත්. එක්ක මුගේ ටයර් වෙන්නේ නැති. මොකක් හරි දින්නක් නෑ. නැහැ. ටයර් උවේ මේ රයිඩින් පොසිෂන් හැන්ඩලින් මාරම මේ ස්මූත්. හැන්ඩලින් ඇත්තටම ස්මූත්. දැන් පාන්දර මං හිතන්නේ 5:00 වෙලාව. උදේ 5:00 වෙලාව. ඉතින් අපි ආවේ මං හිතන්නේ ගෙදරින් ආවේ 11:00ටද කොහෙද රෑ. ඉතින් අබුඩාවි ඇවිල්ලා මේ කැරකිලා කාලා ඔක්කොම කරලා ඉවර වෙද්දි දැන් පාන්දරත් වෙලා දැන් ගෙදර යද්දි 8 විතර වෙයි උදේ. ඉතින් ඉෂාන් අයියා ඉන්න වැව දිහා බලාගෙන මේ දැන් තින්නේ මාළු බාන්න යන්නේ තව අබුඩාවි වැව. බිලිපිති ටිකේට ගන්න. මොකද මේ වැවේ නම? වැවේ නම මේක ගුරුම් පාක්ද මොනවද කියන්නේ? මෙතන තනිකරම ජොගින් පාත් අපි කලාව වැව. සයිකල් පදින්න. මේ ඉතින් අද රයිඩ් එක ගැන මොකද කියන්න දිනවද? අද සුපිරි ප්ලෑන් කරේ නෑනේ. ප්ලෑන් කරේ නෑ. ප්ලෑන් කරේ නෑ. ප්ලෑන් කරන්න නැතුව එනේවා සුපිරි නේ. පෙරේරා පොඩ්ඩක් ෆෝම් කරා. ඕගොල්ලෝ එන්නෙම නෑ මේ පෙරේරා එන්නෝ මෙතන වීඩියෝ එකට ආවේ. ෆෝන් කරපෙක් නෑ. ඕගොල්ලෝ ආවා. ඉතින් එහෙම තමයි උනේ. එලගිරි මොකද කියන්න තියෙන්නේ අපේ සෙට් එක ගැන? හොඳයි ඉතින් ඕගොල්ලන්ටත් ලයන් රයිඩර්ස් ගැන කියන්නේ මොකද්ද? ඒක මොකද නෑ කියන්නේ? මේමයි ලයන් රයිඩර්ස් ටිකක් දුර දුවන හොරයි. ඊට පස්සේ පොඩ්ඩක් දැන් පුරුදු කරනවා නේද? අපි වගේ පොඩ්ඩක් දුර දුවන මොකද අපි අබුදාබි දැන් ඩුබායි යද්දී කිලෝමීටර් 160ක් වගේ සෙට් වෙනවා. ඔය දැන් දිගටම දුවනවා. දැන් ඇඟට පුරුදු වුණා නම් දුර මේ අනික අපි දුවන ස්ට්‍රෙච් එක සුපිරියා. කිසිම සිග්නල් නැහැ, ට්‍රැෆික් නැහැ, කල් ලයිට් එකක් නැහැ. එක දිගට දුවන්න තියෙනවා. සුපිරි. එලගිරි එහෙනම් ඉතින් අයියේ thank you so much. ඒවා අපි ආයෙ සෙට් වෙමු. එලගිරි පෙරේරා අයියේ නැවත thank you. ඔව් එනවා මේ ආයි ෆෝන් කරලා ගන්නවා අපි. ඉතින් කට්ටිය තැන් තැන් වල ෆොටෝස් ගන්නවා. මෙතන R1 එකේ ෆොටෝස් ගන්නවා. රණා බිසි. ඔයදර මේ මොකක්ද ඌ කරනවා? එහෙනම් වීඩියෝ එක මෙතනින් නැවතුවා. එහෙනම් ජය වේවා. ජය වේවා. කරන් යන්න වැඩියෙන් අබුදාබි එන්න ලැබේවා. තවදවත් බයිසිකල් අරගෙන බිස්නස් කරන්න ලැබේවා. මොකද්ද ආයි කියන්නේ? තවදවත් බයිසිකල් අරගෙන බිස්නස් කරන්න ලැබේවා. එල ජය වේවා.